සුබ දවසක් හැමෝටම ඩේලි එලේෂ් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ බබාට ගෙදරදීම හදාගන්න පුළුවන් 3-5 එකක්. මේ 3-5 එක අවුරුද්දට අඩු වැඩි බබාලා හැමෝටම හදලා දෙන්න පුළුවන්. මේක හදාගන්න මම ගන්නවා හොඳින් හොදගත්ත කොත්තමල්ලි ටිකක්, සූදුරු ටිකක්, මහදුරු ටිකක්, ඒ වගේම කව්පි ටිකක්, කළු කව්පි, කඩල පරිප්පු ටිකක්, බැදගත්ත රටකජු ටිකක්. ඔයාලට මාස 8ට අඩු බබෙක් ඉන්නවා නම් මේකට රටකජු දාගන්න නැතුව හදාගන්න පුළුවන්. ඒ වගේම මම කළු කව්පි ගත්තේ. ඔයාලට ඕනම ධාන්‍ය වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. කඩල, කව්පි ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම මේකට කුරුඳු කොළ ටිකක්, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, එනසාල් ටිකක් ගන්නවා. ඒ වගේම කරාඹු නැටි ටිකක්. මුලින්ම මම මේ කුළුබඩු ටික වෙන වෙනම බැද ගන්නවා. හොඳින් බැද ගන්න ඕන. ඊළඟට මම මේ බැදගත්ත කුළුබඩු ටික බ්ලෙන්ඩර් ජාරයකට දාගෙන හොඳින් බ්ලෙන්ඩර් කරගන්නවා. මේ තමයි මගේ අවුරුදු 1මාරේ බබාට මම ගෙදරදීම හදාගත්ත 3-5 එක. ඔයාලට මේ 3-5 එක බබාට හදන ඕනම කෑම වේලකට දාලා තව රසවත් කරගන්න පුළුවන්. ඔයාලට මේ වගේ බබාට හදන කෑම වේල් වල රසවත් වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්න. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.